Dominica, Sudhu Mahathya, what do you want for the Christmas? You have gift. Bamba. What do you want? Bappa. මගේ යාළුවා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න බලන්නකෝ අපේ සුදු මහත්තයාට නත්තලට මොනවද ඕනේ කියලා. තෑග්ගක් හම්බ වෙනවා ක්‍රිස්මස් එකට. පුතාට මොකක්ද ඕනේ තෑග්ග? What do you want for Christmas? Santa ඇවිදලා පුතාගේ ඇඳ ගාවින් තියලා යනවා. හෙට රැට තමයි එන්නේ. Broom? Broom done. මොකක්ද ඕනවට? ඉතින් අපි බෞද්ධ වුණත් නත්තලට ගොඩාක් ආදරේ. චූටියට හරි එදා දවස පුංචියට හරි ටිකක් විශේෂ විදිහට ගත කරන්න තමයි හැම අවුරුද්දෙම මම try කරන්නේ. ඉතින් ගෙදර වැඩ ගොඩාක් තියෙනකොට මමයි හස්බන්ඩුයි ටක් ගාලා සුපර් මාකට් එකකට ගියා. චූටි තෑගි වගේක් අපේ ජෙව් බබාටයි එයාගේ ආච්චි අම්මටයි අරගෙන එන්න. ඔන්න ඉතින් මම්මගේ හස්බන්ඩ්ව දැක්කේ දවස් 4කට 5කට විතර පස්සේ. මොකද එයා නයිට් ෂිෆ්ට් එකනේ. දවස් 3-4ක දේවල් එයත් එක්ක කියව ජෙව් බබාටයි ආච්චි අම්මටයි පුංචි තෑගි ටිකක් අරගෙන අපි ගෙදරට ආවා. මේ නත්තල මගේ සුදු මහත්තයාගේ දෙවෙනි නත්තල. එයාගේ පළවෙනි නත්තලත් අපිට පුළුවන් විදිහට චුට්ටක් ස්පෙෂල් කරලා ඒ දවස් අපි ගත කරා. ඉතින් මම මේ විදිහට බෑග් දෙකකුත් අරගෙන ජෙව් බබාට ටොයිස් දෙකකුත් අරගෙන තව අම්මට ස්වීට්ස් වර්ග වගේකුත් අරගෙන ඉතින් අපේ ජෙව් බබා හරිම ආසයි කාසි වලට. ඉතින් අපේ ගෙදර කොයි මොහොතකවත් කාසියක් පේන්නවත් කොහෙවත් තියන්නේ නැහැ. මොකද එයා ඉක්මනට ගිහලා ඒක ගන්නවා. ඒක එච්චර සේෆ් නැහැනේ. ඉතින් මෙන්න මේ කාසි වගේ තියෙන චොක්ලට් එක දැක්කහම මට හිතුණා මේක ගන්න ඕනි කියලා. මොකද ජෙව් බබා දන්නේ නැහැනේ මේ තියෙන චොක්ලට් කියලා. එයා මේ ටිකට හරිම ආසයි ළඟින් තියාගෙන ඉන්නවා. අර අතේ තියාගෙන ඉන්නකොට චුට්ටක් ඉතින් සමහර ඒ වගේ ඒ කොලේ ගැලවිලා එළියට එනවා. චොක්ලට් කියලා පේනවා ටක් ගාලා. එතකොට මම අයින් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ජෙව් බබාටයි එයාගේ ආච්චි අම්මටයි චුට්ටක් ස්පෙෂල් කරලා ක්‍රිස්මස් එකට චූටි තෑගි දෙකක් දුන්නා. චූටි පැටවුන්ගේ හිත් මල් වගේනේ. ඉතින් එයාලා අපි කරන මේ චූටි දෙයකින් අපිට වැය කරන්න වෙන්නේ චූටි කාලෙකුයි පුංචිම දෙයකුයි විතරයි. ඒ වුණාට එයාලට මේ දේවල් මහ මෙරක් තරම් වටිනවා. බලන්න හිතලට හිතන සතුට. බබා ඉතින් මොනවාද ඕනේ කියලා අහුවාම බ්‍රූම් කිව්වනේ. යාට බ්‍රූම් වලින් තොර ලෝකයක් නැහැ. අපේ ගෙදර හැමතැනම බ්‍රූම් වලින් පිරීලා. කාර් තියෙනවා, බැකෝ තියෙනවා, පොලිස් ජිප් තියෙනවා, ත්‍රී වීල් තියෙනවා, ස්කූටර් තියෙනවා, පුට්සයිකල් තියෙනවා. නැති දෙයක් නැහැ. හැබැයි බස් ටික නැති වෙලා දැන්. අද මම ජෙව් බබාට පාට බස් ගොඩක් අරගෙන ආවා. දැන් අපේ සුදු මහත්තයා හින්දා ජෙව් බබාගේ තාත්තිටත් පුදුම වාහන පිස්සුවක් ඔලුවට ගහලා තියෙනවා. මේ ටික ගන්න ගිහිල්ලා හෙලිකොප්ටර් එකකුත් උස්සගෙන එන්න හදනකොට බොහොම අමාරුවෙන් තමයි එයාව ඉතින් ඇදගෙන ආවේ. මොකද ඒ හෙලිකොප්ටර් එක තාම ජෙව් බබාට වැඩක් නැහැ. එයා මේවා දවසෙන් දෙකකින් කඩලා දානවනේ. ජෙව් බබාගේ තාත්තිගේ උපන්දිනේ ළඟ වෙනවා. මම හිතන් ඉන්නේ එයා ආසාවෙන් හිටපු හෙලිකොප්ටර් එක අරන් දෙන්න. වෙන ගිෆ්ට් ඕනේ නෑනේ ඉතින් නේද? ඉතින් මෙන්න මේ විදිහට මගේ සුදු මහත්තයාගේ දෙවෙනි නත්තලත් එයා ගොඩාක් සතුටින් ගත කරා. බලන්නකෝ එයා ගොඩාක් එක්සයිට් වෙලා ඉන්නේ. මේ මොනවද ඇතුලේ තියෙන්නේ මොනවද මේ කියලා බලන්න. Oh my god. Excited too much. මොනවද? දෙන්න. තාත්තින. නැගිටලා ගිහින් දෙන්න. තාත්ති උඹ දෙන්න. කල දෙන්න. ක්ලැප් කරන්න ජෙව්. ලොකෝ ගෙනත් අම්මා මේ බලන්න ගොඩයි. මේ බලන්නකෝ මේ
ගොඩක් ගෙනා පුතේ මේ. ඉතින් කවුරුද? ඉතින් තමයි සෙපාරට්. මේ මොනවද පුතේ? වාව් බස් ගොඩයි. පුතේ බෝම් ගොඩයි. හැපිද? පුතේ මේ මොනවද? ඉතින් අපේ සුදු පුතාගේ මතක පොතට එයාගේ දෙවැනි නත්තලත් මෙන්න මේ විදිහට ලස්සන මතකයක් වුණා. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනකම් හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ඔයාලට මේ ලැබුවා වූ නත්තල සුබම සුබ සාමේ සතුට පිරි නත්තලක් වෙන්න කියලා සිඟිති අක්කා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.